අදත් අපි ඇවිල්ලා ඉන්නේ යුනික් කලර් සාරීස් අරගෙන. ලස්සන යුනික් කලර් සාරීස් ටිකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න වැඩි යුනික් කලර්ස් කියන්නේ මොකද කියලා. ඇත්තටම ඉතින් මම මොනවා කරන්නද මට තියෙන ටික ගැන එපා මම කියන්නේ නේද? තියෙන්නේ යුනික් කලර් සාරීස් තමයි. හරිම ලස්සනයි මේ සාරීස්. මොකද ටිකක් දැන් අපි මේකට යුනික් කලර්ස් කියලා දාන්නත් හේතුව නිතරම අපිට දකින්න හම්බ වෙන්නේ කලර්ස් යුනික්. ඒක නිසා ඉතින් මේ තියෙන්නේ ලස්සනලා රෝස පාටට අලු පාට දාපු සාරි එකක්. ඒ සාරි එකේ ජැකට් පීස් එකයි ප්ලීට්ස් ටිකයි තියෙන්නේ ඔක්කොම බ්‍රෂ් ලයින්ස් වලින්. ඒ කියන්නේ බ්‍රෂ් එකෙන් කරපු ඩිසයින් එකක් තියෙන එකේ ප්ලීට්ස් වලට. හැබැයි අපේ මෙහෙම ඇඟට එතන හරියට තියෙන ඩොට් ඩිසයින් එක. ඒතකොට මේ සාරි එකේ මං කිව්වා වගේ ජැකට් පීස් එක තියෙන්නේ මෙන්න මේ අපේ ප්ලීට්ස් වලට එන විදිහටම තමයි. ඉතින් මේ හැම සාරි එකක්ම ඕගොල්ලන්ට හම්බ වෙන්නේ මේ වගේ ලස්සන වටින සාරි එකක් රුපියල් 5000ක් වගේ අඩු මුදලකට තමයි ඕගොල්ලන්ගේ අතට හම්බ වෙන්නේ. දැන් මේ තියෙන්නේ ලාමලා නිල් පාටක් තියෙනවා. ඒ ලා නිල් පාටට අලු පාට දාලා තියෙන්නේ. සමහර අයට මේක සුදු පාටට පේන්නත් ඉඩ තියෙනවා. ඒත් මේක සුදු පාට නෙමෙයි. මේ තියෙන ලා නිල් පාටක්. දැන් ඔන්න මේ සාරි එකේ ඇඟවට එතන හරියට තියෙන බ්‍රෂ් ලයින්ස් ඒ වගේම අපේ මේ ප්ලීට්ස් වලටයි ජැකට් පීස් එකට ඇවිල්ලා තියෙන්නේ ටූල් ලයින්ස්. ඉතින් ඒ සාරි එක අපි ඇඳහම අපේ ප්ලීට්ස් ටිකට මේ වගේ තියෙනකොට මේ තියෙන්නේ මේ වගේ එනකොට අපේ ජැකට් පීස් එක මෙන්න මේ විදිහටම අපේ ටූල් ලයින්ස් වලින් තමයි තියෙන්නේ. ඉතින් මේ හැම සාරියක්ම 100%ක්ම කපු මිශ්‍ර රෙදි වලින්. ඒ කියන්නේ 100%ක්ම 100%ක්වත් නෑ පොලියස්ටර්. 100%ම තියෙන කපු රෙදි මේවා. ඒ වගේම මේ හැම සාරි එකක්ම මීටර් 6මාරක් ඒ වගේම යාර 7ක් තියෙන සාරිස් මේවා. මේ තියෙන මම හැමදාම කියනවා වගේ ඕගොල්ලන්ගේ අතර හරිය ජනප්‍රිය සාරි එකක් මැජෙන්ටා ඇන්ඩ් ග්‍රීන් කලර් එක. ඉතින් මේ සාරි එකේ අපේ ඇඟවට එතන හරියට ෆුල් ඩොට් ඩිසයින් එකයි අපේ ප්ලීට්ස් වලට ඔන ඩොට් බබල්ස් උයි. මට ඈත පේනවා අපේ ජැකට් පීස් එක නම් බ්‍රෂ් ලයින්ස් වලින් මෙන්න මෙහෙම තියෙන්නේ. ඉතින් 3 විදිහකට තමයි සාරි එකේ කොටස් ටික ඉවර කරලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ හරිම ලස්සන බේජ් කලර් එකට රෙඩ් දාපු සාරි එකක්. ඉතින් මම ඕගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. ටීචර්ස් ඩේ එකත් ළඟ වෙනවලුනේ. ඉතින් ටීචර්ස් ඩේ කියන නිසා ටීචර්ස්ලාට අලුත් සාරි එකක් එදාට ඇඳගෙන යනවා. මොකද දන්නවද? මටත් මතකයි අපිත් ඉස්කෝලේ ගිය කාලේ මැඩම්ලට ඒ කාලේ නම් දැන් වගේ ලස්සන මල් පොකුරු තිබුණේ නැහැ. ඔය රුපියල් 1500 2000ට ගන්න. ඒ දවස්වල වතු පීරලා මොනවාද ඇන්තෝරියම් මල් දෙක තුනක් හරි අමාරුවෙන් හොයාගෙන ෆර්න් සිත්තක් එක්ක තමයි අපි අරගෙන ගියේ. ඉතින් දැන් හැබැයි එහෙම නෑ. දැන් ටිකක් හරි දියුණුයිනේ. දැන් ළමයි ඉතින් අර ෆ්ලවර් shops වලට ගිහලා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් අරගෙන එහෙම තමයි ටීචර්ස්ලාව බලන්න යන්නේ. ඉතින් මේ සාරි එක ගැන කියනවා නම් ටීචර්ස් ඩේ එක කොහොම වුණත් අපේ ඇඟවට එතන හරියට තියෙන බ්‍රෂ් ඩිසයින් එක අපේ ප්ලීට්ස් වලටයි ජැකට් පීස් එකට ටූල් ලයින්ස් තියෙන්නේ. ඉතින් ඒ වගේම ටීචර්ස්ලාව බලන්න දැන් ලස්සනට බබාලා එනකොට ටීචර්ස්ලාත් ඉන්න ඕනේ ළමයින්ට ආස හිතෙන විදිහට අනේ ටීචර්ගේ සාරි එක හරිය ලස්සනයි ටීචර්ත් ලස්සනයි කියන විදිහට. ඉතින් මේ තියෙන්නේ ලා නිල් පාටට දම් පාට දාපු සාරි එකක්. ඉතින් ඒ වගේම එහෙම ලස්සනට ටීචර්ස් ඩේ එකට සැරසෙන්න ටීචර්ස්ලාට පුළුවන් අපේ මේ සේසත බතික් එකේ මේ යුනික් කලර් සාරීස්. ඒ කියන්නේ ටිකක් එක පාටම ඇහැට වැටිච්ච නැති කලර්ස් වලින් තෝරගෙන ටීචර්ස්ලාගේ ටීචර්ස් ඩේ එක සරස ගන්න පුළුවන්. ඉතින් මේ හැම සාරි එකක්ම රුපියල් 5000ක් වගේ අඩු මුදලකට තමයි වටින මුදලකට තමයි අපි ඕගොල්ලන්ට දෙන්නේ. මේ සාරි එකේ ජැකට් පීස් එකේ තියෙන ඩොට් ලයින්ස්ම තමයි. දැන් ඊළඟට තියෙන්නේ ඔරෙන්ජ් ඇන්ඩ් කාකි කලර් එක වගේ තමයි තියෙන්නේ එකේ. මේ තියෙන්නේ ඒ කියන්නේ ග්‍රීන් කලර් එක ටිකක් ඩාර්ක් එකට ඇවිල්ලා තියෙන්නේ එකේ. එතකොට ඒ සාරි එකෙත් අපේ ඇඟවට එතන හරියට මේ වගේ ෆුල් ඩොට් ඩිසයින් එකයි. මම ඉතල ප්ලේන් ද ඉතුරු ටික කියලා. නෑ මේකේ ලස්සනට බෝඩර් එකට තමයි අපේ මේ ෂේඩඩ් එකත් එක්කම ප්ලේන් කලර් එක ෂේඩඩ් එකෙන් ඇවිල්ලා බෝඩර් එකට ඇවිල්ලා තියෙනවා ෆුල් ඩොට් ඩිසයින් එකේ බෝඩර් එක. එතකොට හැබැයි අපේ ජැකට් පීස් එක මේකට දාලා තියෙන අපේ ඩිසයින් වල ප්ලේන් කලර් එකකින්. මෙන්න මෙහෙම තමයි ඒ සාරි එක ඕගොල්ලෝ ඇඳහම ලස්සනට ඕගොල්ලන්ව පේන්නේ.
ඉතින් මම දැන් මේ උඩින් පල්ලෙන් අඳිනවා වගේ නෙමෙයි. ඕගොල්ලෝ ලස්සනට අඳින්න. ඕගොල්ලෝ ලස්සන ජුවලරිස් මේවට දාලා එහෙම කරනකොට ඕගොල්ලන්ගේ ලස්සනට පේනවා කියලා මම දන්නවා. ඉතින් මේ තියෙන්නේ golden yellow color එකට green දාපු saree එකක්. ඉතින් මේ saree එකත් හරි ලස්සන saree එකක්. මේ තියෙන්නේ. මේ හරිය මට ටිකක් ලස්සනට පෙනුණා. brush line එක හරිය ලස්සනට තියෙනවා මේ saree එකේ. ඊට පස්සේ අපේ jacket piece එකටයි pleats වලටයි දෙකටම තියෙන tool lines. මේ විදිහට ඇඳහම ඉතින් ඇත්තටම දැන් ඕගොල්ලන්ට දැන් මේක බලන මම දන්නේ ඔෆිස් යන අයට නම් මොනවා හිතනවද කියලා. ටීචර්ස්ලාට නම් ඔන්න දැන් ටීචර්ස් ඩේ එක දවසේ මේ සාරිස් ඇඳගෙන ඉන්නවා. ඒගොල්ලන්ට මැරිලා පේනවා ඇති. ඊළඟට තියෙන්නේ ලස්සන green color එකට beige color එක. ගොඩාක් අයගේ හිතේ තියෙන color එකක් තමයි beige color එක. ඒ කියන්නේ අපි සුදු පාට අපිට හැමතිස්සෙම දකිනවානේ. ඉතින් beige color එක ඒ off white color එකට ගොඩාක් අය හරි ආසයි. ඒ වගේම ඔන්න මේ saree ගොඩේ තියෙන මේ වගේ ඩිසයින් එකක් තියෙන saree එකක් දැන් මේ හම්බ වුණාම තමයි. මේ saree එකේ අපේ ඇඟ වටේ තියෙන හරියට ඇවිල්ලා තියෙන කොටු ඩිසයින් එකක්. දැන් එහෙම අපේ එක අය ආසාසේවා තියෙනවානේ. ඉතින් ආස දැන් ඔන්න කවුරු හරි පස්සේ කෝල් කරන්න මෙසේජ් කරන්න ෆොටෝ යවන්න එපා. මේ වීඩියෝ එක දකින්නකොටම ටග් ගාලා අනේ මට මේ saree එක ඕනේ කියලා වෙන් කරගන්න. දැන් පේනවා දැන් මේ අපි මේ පෙන්නන sarees ටික තමයි ඕගොල්ලන්ට බෙදාගෙන යන්නේ. ඉතින් එක saree එකකට නැත්තම් කොමල පොඩ කන එකේ තේරුමක් නැහැනේ. ඉතින් ලස්සන saree set එකක් තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ආසම කරන saree එකේ screenshot එකක් අරගෙන WhatsApp හරි Messenger හරි එවලා මේ sarees ඕගොල්ලන්ගේ කරගන්න. මේ තියෙන්නේ අර ඉස්සල්ලා මම පෙන්වනා වගේ ලා රෝස පාටට අලු පාට දාපු saree එකක්. මේ saree එකේ අපේ ඇඟ වටේ තියෙන හරිය full dot design එක. ඒ වගේම අපේ pleats ටිකට ඕන dot bubbles ආවට අපේ jacket piece එක අපේ design වල කරලා තියෙන්නේ මේ වගේ pink color එක සම්පූර්ණයෙන්ම එන්න. ඒ කියන්නේ crack කරලා තමයි තියෙන්නේ. දැන් මේ saree එක ඇඳහම මෙන්න මේ වගේ හරිම ලස්සනට පේනවා ඔයාලව. ඊළඟට තියෙන්නේ හරිම ලස්සන මම දැන් හරිම ලස්සන කියලා කී වතාවක් කිව්වද නේද? මට මේක හැම saree එකක් ගන්නකොටම කියවෙන වචනයක්. ඇත්තට මේක පුරුද්දට ගිහිල්ලා වගේ. ඉතින් මේ තියෙන්නේ අර light pink color එකට green color එක දාලා ලස්සන bottle green එකක් තියෙන්නේ. එතකොට අපේ ඇඟ වටේ තියෙන හරියට දැන් අර ඉස්සෙල්ලා තිබුණා වගේම ලස්සන brush design එක තියෙනකොට අපේ pleats වලටයි jacket piece එකටයි මෙන්න මේ වගේ tool lines තියෙනවා. දැන් මේ saree එක තමයි අර එක වෙලාවකට අපි ගේන hot pink color එකකින් අන්න ඒ saree design එක නිකන් light pink color එකකින් ඇවිල්ලා වගේ. බලන්න එතකොට green color එක ලස්සනට වෙනස් වෙන හැටි නේද? දැන් pink magenta color එකට එනකොට green එක dark වෙලා එනවා. මේ light pink එකත් එක්ක එනකොට green එක light color එකට එනවා. ඉතින් මේ හැම saree එකක්ම ඕගලන්ට රුපියල් 5000ක් වගේ අඩු මුදලකට ඒ වගේම වටින මුදලකට මේ වගේ ලස්සන saree එකක් ගන්න හම්බ වෙනවා කියන්නෙම ඕගොල්ලොත් හරිම වාසනාවන්තයි යතින්. මොකද දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට විතරයි මේ විදිහ ලස්සන saree set එකක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ තියෙන්නේ yellow color එකට red color එක දාපු saree එකක්. දැන් මේ saree එකේ ඇඟවටේ තියෙන හරියට තියෙන dot design එක. දැන් මේකෙත් උන්න තියෙන pleats වලට dot bubbles. ඒ වගේම අපේ jacket piece එක මම ඉස්සෙල්ලා දැක්කා. ඒකේ තියෙන්නේ අපේ මෙහෙම crack design එක මේ. designs model 3කින් තමයි මේගොල්ලෝ saree එක ඉවර කරලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මම හිතන්නේ මම මේ කලර් එක කලිනුත් පෙන්නුවා. ලා නිල් පාටට අලු පාට දාපු saree එකක්. ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා මේ කලර් එක කාට හරි සුදු පාට වගේ පේනවා නම් මේ තියෙන සුදු පාට නෙමේ ගොඩාක්ම ලා. ඒ කියන්නේ අලුත් එක්ක දැම්මහම ලා පාට අලු පාටකුයි තද පාට අලු පාටකුයි වගේ එකම ළඟින් යන කලර්ස් දෙකක් එකට දාලා වගේ තමයි පෙනුම තියෙන්නේ. ඉතින් මේ saree එකෙත් අපේ ඇඟ වටේ තියෙන හරිය full dot design එක. ඒ වගේම අපේ pleats වලට මෙන්න මේ වගේ tool lines තියෙනවා. ඒ වගේම අපේ jacket piece එකත් tool lines වලින්ම තමයි. ඊළඟට තියෙන්නේ හැබැයි මම අර ඉස්සෙල්ලා පෙන්නපු හැම saree එකකට වැඩිය වෙනස් saree එකක්. මම හිතන්නේ මේකෙන් saree set එකක් තිබ්බට මම දැන් තෝරගෙන තියෙන එක saree එකයි මේ saree එකේ තියෙන්නේ සම්පූර්ණම saree එක full dot design එකෙන් තියෙන්නේ. හැබැයි මේ saree එකේ jacket piece එක plain color එකෙන් තියෙනවා. එතකොට මේ saree එක අඳින කෙනාට මෙන්න මේ විදිහට
මේ සාරි එක මෙන්න මේ වගේ ඇවිල්ලා මෙහෙම ප්ලීට්ස් ටික එනකොට මම ටිකක් ලේසියෙන් ඒ සාරි එක ඇඳලා මෙන්න මේ වගේ ඒ සාරි එකේ ඒ මටීරියල් එකටම ඒ පින්ක් කලර් එක දැන් මේ තියෙන බේජ් කලර් එකට පින්ක් කලර් එක දාලා තියෙන හොට් පින්ක් එක. එතකොට ඒ සාරි එකට ඒ කලර් එකෙන් ඒ කියන්නේ ප්ලේන් කලර් එකෙන් තමයි ජැකට් පීස් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන සාරි එකක් ඒක. හැබැයි මේ ගොඩත් එක ගන්නකොට වෙනස් සාරි එකක් තමයි අන්තිමට තියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ සාරි එක ඉක්මනටම WhatsApp හරි Messenger හරි ඔයගොල්ලෝ ආස්ම කරන සාරි එකේ ෆොටෝ එකක් එවලා ඕගොල්ලන්ගේ කරගන්න. ස්තුතියි.